අපි අද නාමල් අයියාගේ පොඩි වැඩකට අවිල්ලා තින්නේ. නාමල් අයියාගේ වෙඩින් එකේ. Oh my god. අපි ඒතකොට ඒක ඇන්දන් පස්සේ ඒකත් එක්ක කවුද බේස්මන්ට්යි පේජ් බෝයි එකයි අර වගේ මැරුන් එකක් ඒක ටිකක් ඒක වලු දැන් අපි ඔයාලට බ්ලැක් එකක් වගේ එකක් තියෙන ටිකක් අර බේස්මන්ට්ලගේ මැරුන් එක ඩාර්ක් ෂේඩ් එකකට දානවා මැරුන් එකට ගියොත් ඒක පොඩ්ඩක් අලි දෙකට දානවා ඒ කියන්නේ කොහමද ඔයාගේ ඔයා මැරුන් එකත් ඔයාගේ මැරුන් එකයි බේස්මන්ට්ලගේ මැරුන් එකේ කලයක පොඩ්ඩක් වෙනස් වෙන විදිහට ගමු ෂේඩ් එකේ වෙනස් වෙන බ්ලැක් එකට කොහොමද වෙනස් වෙන්නේ ඔව් මේ ඇහිල ඉස්සරහට සයිඩ් එකකට යන ඩිසයින් එක. ඒකත් ඇත්තට යාගේ අර පොඩ හැඩ වෙලා උඩ වල වෙන කකුල් වලින් නැමිලා මේක පොඩි පොඩි ඩීටේල්ස් වල දාගෙන ඉන්නවා. මේ අපේ ඩිසයින් එකේ මේකට වඩා තව අඟල් භාගයක් මේ ෂෝල්ඩර් එක අලල්. හරිද? එතකොට මොකක්ද කියන්න ඉන්නවාට අද දවසක යන්න තියෙන්නේ ආයි අපි එන්න වෙනවා මේ දවසක මැචිමන්ට් එක දෙන්න. ආයි අපි එනවා. ආයි එන්න වෙනවා අදාවට පිටෝන් එක බලන්න ඔක්කොම එක්ක දවසක එන්න වෙනවා නාමල් අයියාගේ වෙඩින් එකේ. එහෙනම් අදට සමු ගනිමි. බයි කියන්නේ. හායි good morning මේ නාමල් අයියාගේ ෆ්‍රී ෂූට් එකට ඇවිල්ලා ඉන්නේ. යා ඉන්දියන් විදියට පංජාබ් විදියට තමයි ඒක හදන්න බලාපොරොත්තු වෙන්නේ. නාමල් අයියා ඉන්නවා. එන්නවා. Hi, good morning. good morning. මොකද එන්නේ අද? ඔව් අපේ ආව මේ ෆ්‍රී ෂූට් එක. ෆ්‍රී ෂූට්. කාගේද? ආගෙද මේ අර ඇතුළේ ඉන්න එක්කෙනෙක්. ෆ්‍රී ෂූට් එකට ආවද? ආඩියල්. මේ මෙයාගේනේ. ඔව්. වැඩ. ඕකත් ගෙනාවු නේද? මනමාලි වැඩක් නෑ දැන්. ආයෙත් විශේෂ. Okay. උන්කේ උපල්ව සුරංගයි උරමාලි ජව්වා කිය ආය එනවා කෙලින්ම මට කලුවා කලන්ත කෙලින් අවුලක් නෑ මම දම්මදින්නේ අපි උන්කේ අවුලක් නෑ පොඩ්ඩක් වීඩියෝ උනා එච්චරයි. පොඩ්ඩක් වීඩියෝ උනා එච්චරයි. පාන්දර ඉඳන් ඇවිල්ලා මාගේ හිත මිත්‍රාදීන් මේ දරන වෑයම මේවා තමා පුතා පින් කියන්නේ නැත්තම් අමුරුම ගමන් මම තේරෙනවා මන්ට සිරි මගේ ඕ ඇතුලෙන් ඇට කට්ටිය ඉඳන් මෙම්බර් වෙනවා අවන්නේ අමියුන් දුර වෙලා අදින එක දුකක් කියලා ඔබ තේරුම් ගන්න වේදනාවක් කියලා මම තේරෙන්නේ මම කල්පනා කරන්නේ විවාහක පුද්ගලෙ බාහිර තියෙන ඌමන බැලුවා ඕක බෙදාගින්නට උඹට කොච්චර අමාරුද ඒක බලන්න කොච්චර ලස්සනද ඒ වගේ තමයි ලග්ගේ පොඩ්ඩේ මේ වෙන්න බෑ මේ කීයක් හරි හොයාගමු නම් මනමාලයක් නෑ මනමාලිත් නෑ ඩෝල් දෙකක් තියෙන එකේ දාලා පොඩි ගානක් හොයාගන්න පුළුවන් පටන් ගමුද කියලා පටන් ගමු ෆොටෝ ගහන්නත් නෑ ෆොටෝ ගන්නත් නෑ තාම ඇවිල්ලා අපි ඇවිල්ලා ඉන්නේ මෙතනට ඩෝල් එකක් කරන ඔයාට අද උදෑසන ගැන මොකක්ද කියන්නේ කරන්න තියෙන්නේ එකම එක දෙයයි දැන් අපි මේක ගහලා කීයක් හරි ඔයාලා කැමරාමනුත් නෑ වෙඩින් එකේ අයිතිකාර දෙන්නත් නෑ ආයෙ නෑ එනවා මේ ඉන්නේ අපි වැඩේට ගෙනාපු ෆොටෝග්‍රැෆර් වා ලෝ බජට් එකේ නේ වැඩේ කරන්නේ ඕ මන්නේ
ඉදා පන්තියට ගන්න. ෆොටෝ ගන්න. කරන්ට් එක ඇදලා කියලා බලන්න. අනේ මට ලැජ්ජයි. ෂූට් එක යන ගමන් තියෙන්නේ. ඔයාට මේ අවස්ථාවේ මොකද්ද කියන්නේ තියෙන ෂූට් එක ගැන? මේ මුංගේ ෂූට් එකක් ඉන්න අපි කන කට්ටක් වාරේ වාහන නවත්තන්න hina ගස්සන්නයි. එන්න හරියට යන්න. බණ්ඩාරොක්කොම අද උදෑසන ගැන මොකද්ද කියන්නේ? උදෑසන හරිම අද අමුතුම ඒක කියන්නේ දවසක් මේ ඩිරෙක්ටර් මහත්තයා අපේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් මහත්තයා තමයි මේ ඉන්නේ. පොඩ්ඩක් වරන් ආලේ තාලේ එනවා. ඔයාට මොකද්ද කියන්නේ තියෙන සුරංගයි? මේ කීයක් හරි හම්බ කරගන්න නේ ඔක්කොම කරන්න වෙනවනේ. පාරේ සින්දු කියලා ජීවත් වෙන්නේ. එහෙම නෙවෙයි අර හින්දි ෆිල්ම් වල යන්නේ. නර නර නර. එහෙම යන්නේ නවම. तुझे देखा तो ये जाना सनम प्यार होता है दीवाना. ඔයා මොකද්ද අද ෂූට් එක ගැන කියන්න තියෙන අයියවත් ළඟ තියාගෙන? එකෙන්ම සබ්ස්ක්‍රයිබ් දැක්කන් ඔව් අනිවාර්යයෙන්. එළගිරි පට්ට නිදාසේ අපේ වැඩි අපි පරිම නිදාසේ කරා. ඉඳන්. එකෙන්ම සුපිරි චරිතයක්. ජය ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ඔයාට මොකද්ද? කාලයෙන් කරපු පට්ට වෙනස්ක පට්ට රහ වැඩක් ඉස්සරහට මගේ පේජ් එක වයිරල් වෙන්න අනිවාර්යෙන් මේ ෂූට් එක බලමු ඉස්සරහට. ඔයා කොන්ටැක්ට් කරගන්න විදිහට කියන්න කට්ටියට. මගේ පේජ් එකේ තියෙනවා කාර්නෝ ශංක ෆොටෝග්‍රැෆි. ඊට පස්සේ ස්ටුඩියෝ G+ ඉවෙන්ට් ෆොටෝග්‍රැෆි, ස්ටුඩියෝ G+ චයිල්ඩ් ෆොටෝග්‍රැෆි. ඔය හැම පේජ් එකම මගේ ඔයාලට පුළුවන් මාව කොන්ටැක්ට් කරගන්න 076 නම්බර්. ජය වේවා. බයි බයි. අද සුරංගය ගානේ කඩේ කඩයක් ඉවර වෙන්න බනිස් අරන් ආවේ ඈ. කනවා බනිස් නාමල්ගේ ග්‍රීන් ෂීට් එකට සන්තෝෂෙට කඩයක් ඉවර වෙන්න බනිස් ගත්තා. අවුවා. අඩේ මොකක්ද මං කරන්නේ? අඩේ බා කනුන් නෑ. ආවා. මොකක්ද මං කරන්නේ? පොඩි අදුම මාරු කරනවා. ඈ? පොඩි. පේන්නේ නැහැ නේ බාබිට. ඈ? ඔයා මොකටද? දීලා ගියා කියන්. කියලා ගහන්නේ. අදේ තුලක් ගයි යාමේ අඳිනකොට අර ඒ ගෑන්ට මලුත් දීලා. ඔව් උඹ අඳින ඩිංගට ඈ උඹ අඳින ඩිංගට අර මලුත් දීලා ඇඳගන්න සෙට් එක ඇඳගන්න මේ ප්‍රධාන පාරක මෙහෙම කරන්නේ කැටයි නේද ආය නාමත් අපි ගොඩක් හැංගිලා මේක කරන්නේ ගොඩක් නහය උඩින් යන දාඩිය බින්දුව ගන්න.
මේ මලත් අතේ තියන්න. මේ මල ඔයාට. thank you. ඔයා මලත් මම මලත් මල මට. මල මට. අදින්න අයියේ. යටින් යන්නේ යටින් යන්නේ. හරි හරි දැන් අතර ගන්න. දැන් අතර ගන්න මේ ළඟට. අනිත් අතට ගන්න. කණ්ඩාලා. අතපල්ලයට දාන්න. අතපල්ලයට දාන්න. අර ගැන හිතන්න එපා වල දෙන අතලක ඉන්න. ඔය දෙක බිමින් තියන්න. මොකක්ද කියන්නේ? මම කියන්නේ අයියා එන්න කලින් ඔක්කොම මේ තියෙන මේ ටික දාලා බලන්න ඕනේ. එයි. අඩෝ. පොඩි නේද? හොඳයි නෝ. හොඳයි. කැකිලි රජුරෝ වගේ ඉන්න. හොඳයිනේ උඹත් ඔයාට මොකද්ද කියන්න තියෙන මේ අවස්ථාව ගැන? තාම සුන්දර දෙයක් නෑ මේ අවස්ථාව. මම දන්නවා ඔයාලා මොකක් හරි කරන්න ඕන වීඩියෝ කරන්න. රජ වෙලා දීපු. වුණා මේ සිරාට තියෙනවා. සෝරි. ඔන්න ගන්න ෂූ ගාම හරිනේ මේකත් එකම පුළුවන්. වෙනි දවසත් ඉවරයි. දෙවෙනි දවසත් හරි. ඇක්සිඩන්ට් ඔක්කොම දුන්නා. ඕවා වැටෙයි ඈ. මම දන්නේ සියල්ලා. හරි අපි අරවා ගින්නේ. ඔව්. ඔයාලා මොකද්ද කියන්නේ? අර කියන්නේ අපි අද මැචිමන්ට් දුන්නා දැන් ඔක්කොම මැචිමන්ට් දීලා ඔක්කොම ඉවරයි. හරිම සන්තෝෂයෙන් යනවා දෙන්නත් එක්ක මේ රාජකුමාරෝ දැන් අපේ වැඩේ මූලික පියවර අවසන්. දැන් ඊළඟ පියවර තමයි තියෙන්නේ අපිට කඩුගානෙන්නේ කඩේක. දේපාන්දර දැන් අපි යන ගමන් ඉන්නේ වැඩේට. ඉස්සරහ ඉන්න දිව්වයියා. දිව්වයියා ඉන්නවා ඉස්සරහ. ආවා වීඩියෝ කරනවා යන්න ඉන්නවා කියලා. කුමාරප කියන්න එපා. අපි හම්බෙමු තාමනේ. හම්බෙමු වෙනසක් ආයිබෝ. අපිට මගුල් ගෑ මගුල් ගේ. එන්න තියෙන්නේ අයියේ 9ට. ෆොටෝ ලොකේෂන් එක ගත්තේ අයියේ 6ට. Hello. Ayah, kalau dulu dia nih sama kau.
හායි. ඔයාලා මොකද්ද කියන්න තියෙන්නේ? අපි දැන් නාමල්ලේ මමයි නිලම කිට් එක මුල්ලෙන්ද බැඳලා ඉවරයි. මම කොණ්ඩේ කඩලා නැහැ. දෙම්ම කොණ්ඩේ කඩන ගත්තොත් එහෙම අයිස් කොණ්ඩේ. ඔව්. තමයි අවසාන දවස. සටන. ගමේ කොල්ලෙක් නෙමෙයි මම රාජකුමාරයෙක්. රාජකුමාරී. අද තමයි සටන. සටනට යන්න කඩු සල්ප හොඳට සප්ත ගම සර්ප, දුනු සර්ප, කර සර්ප සියල්ල වලින්ම දස්පන් දක්වන සටන. සිරස සටන. ඌයේ. කොබෝද? ඕ. කපන. කොබෝ. ඌ. ඔයාගේ නම මොකද්ද? ටිහෙන් වෙන්න මෙයා තමයි කටු කන්නේ. ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? ජය වේවා. වේවා. රාජකුමාරී. නූල වැහින්න දාන්නකො අර මම වලල්ල නූල පේන්නේ නැහැ නේද? ඇයි නම? දන්නවද මම? ඔයා මොකද්ද කියන්නේ නටන අය වැරද්දොත් එහෙම? නවත්තන්න. ඇයි නෑ? දන්නවද මම? කිය නටන කට්ටිය කවුරුද ඉන්නව? දැන් පරම්පරා දෙක දෙපැත්තෙන් නටනවනේ. යන්නේ විදිය බා. යන්නේ. උදා අපි ලොකේෂන් තියෙන්නේ කෙලින්ම උණ බඩ ටිකේ වද්දගෙන උඹට පුළුවන් ද? ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ. ලස්සන ලොකේෂන් එකකට ඇවිල්ලා තින්නේ අපි. මම අරන් දෙන්න. හරිද? ඒක එන්න. අයියා ඉන්න. අපේ අයියා. මම අරන් දෙන්න. අර නන්දකින් පරිමිතම යනවා කියලා පිටිපස්සෙන් ඒක නෙමෙයි. අර කෙන්ද? සුබ වෙලාවේ බහින්න. මම කොහොමද එහෙම කියන්නේ කියලා? මට ඔක් වෙන්න. ඔයාගේ දවස් එන්නේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට මම සුරංගයියත් එක්ක මම ලක්ෂ ගාණක් කෂ්ට කරලාදී මගේ පළවෙනි එක ඔය සුරංගයිය දැන් මම කලින් දැක්කේ නේද බා? දැන් සුරංගය මට කිව්වා දැන් නැගත හරි බහින්න මම බහින්න. බහින්න කිව්වා ඇයි එහෙම කියන්නේ? ඉංග්‍රීසියෙන් ආලොබ ඉදපන් චූටි පොරුව ගා බලපන් මම කියන්නේ දිගේ. කීයක් කොටද? ඉන්නේනවා. සුරංගය මට දැන් කියනවානේ අත තියන්නේ කියලා. අර අත ඇඟිලි බඳින්න දැන් මම දන්නවනේ බා. උදාහර මේ අත තියන්න ඕනේ කියලා මේක එහෙම තියන්න. තියන්නේම නෑ මම. හරිද? බලයිලා කවියකින් කිව්වම කොහොමද ඊට පස්සේ? සුරංගය දැන් කියනවා මෙතන මේ තියක් කියලාගේ හත්මුතු පරම්පරාව සිපත් කරන්නේ. මම ඒතකොට කියන ඔබ බුරත්තුළු හතක් හත්මුතු පරම්පරාව සිපත් කරමින් පොර මත හෙළියයි තිබෙන්නේ. ඒ සඳහා මම දෙදෙනාට ආරාධනා කර සිටිනවා. මේ පොර මත බුලත් හෙළීමට. අත්ත මුත්ත නත්ත පනත්ත ගිරිගිත්ත කියනා වූ එම හත්මුතු පරම්පරාව සිපත් කරමින් එම බුලත් පුරුළු පොර මත හෙළීමෙන් පසු දැන් තියෙන වැදගත්ම චාරිත්‍රය. එම චාරිත්‍රය තමයි අත්තකීලි බැඳීමේ චාරිත්‍රය. ඒ සඳහා මම දෙපාර්ශ්වයෙන් ආරාධනා කර සිටිනවා මාමලා දෙදෙනාට මෙතනට පැමිණෙන්න කියලා. එම පෞරු චාරිත්‍ර සිද්ධි ප්‍රසිද්ධ කිරීමට. ඒ වගේම කියන්න ඕනේ අද මේ නිවෙස් දෙකෙන් එක්කලා එක් නිවසක් කරා ගමන් ආරම්භ කරන්න හදන්නා වූ මේ අවස්ථාවේ එල්ල චාරිත්‍ර සිද්ධ කරන්නේ පොර මත නැගීමේ චාරිත්‍රය.
එම චාරිත්‍රයක් අපි දැන් සිද්ධ කරා. ඒක බුලතු දීලා ඊට පස්සේ පෝරට නගින්නේ. ඒක ඉෂ්ට සිද්ධ කරා කිව්වනේ කරා. සුරාට වල දිලා හඳ. මෙයා කෑමත් තරන් ඇවිල් තිබ්බ අපිට. සුබ ගම. පයිසෙ නියම. ඉන්නේ. මේ ඉන්නේ අපේ මේකප් ආටිස්ට්. සිවුරුනා. මොකක්ද කියන්නේ ඉන්නවද? කියාගන්න බෑ මගේ අත දිහා. මොනවා කියන්නද පටන් ගත්තා නම් පුදුම වදයක් දෙන කපල් එකක්. ඒ මොන වදේ දුන්නත් ආයිති. වැඩේ සුපිරි. වැඩේ සුපිරි. ජය වේවා. ඔය කඩුවද? ඔය කඩුවද? ආ වාට. මොකද හිතෙන්නේ කියන්නේ අද උදේ ගැන? හොඳයි. ලස්සනයිද කියමු දැන්. බඩගිනිද? නැත්ද? ෆිට එකේ ඉන්නවද? බයි කිය. वीडियोस कर ब्लॉग था ब्लॉग मैं तुम कलिंग बोलते ना नम्या का तो मैं तुम आगे
අපිට අද ගොඩක් සතුටුයි අපේ ආදරණීය කලාකරුවෝ සහෝදරයෙක් ඇද මේ හොඳම දවස. ඉතින් මේ අද හොඳම දවස. අපි මොකද කරන්නේ මෙයා? හොඳම දෙයක් කරන්න ඕනේ. ඔව්. අපි මොකද කරන්නේ අද උදේ ඉඳන් 10ක් කතා කරලා අයියන් කරනවා. මාට කිව්වා ප්‍රැක්ටිස් කරා කියලා. ඔව්. හැබැයි ප්‍රැක්ටිස් කළා. ඊයලා ප්‍රැක්ටිස් කරා. ටිකට් එකක් හදාගන්න ඕනේ කිව්වා. ඉතින් මේ වගේ දක්ෂතාව තියෙන දිවිදියෙක් මේ වගේ තමන්ගේ ග්‍රාමයන් දවසේ අපේ නාට්‍ය දිවිදියේ පොඩි සම්ප්‍රදායක් වගේ දෙයක් තියෙනවා. අපි මනමාන මාත්‍ය අනිවාර්යයෙන්ම නැගී යුතුයි. ඒ නිසා මේලා බලාපොරොත්තු ආවේ මනමාන මාත්‍ය අනික කිව්වනේ කෝල් කර කර අපිට කීයක් තියෙනවා. ඒලත් එක්ක ආවේ මාව නටවන්න කියලා. සමත් දෙක ජුට්ටක් ගලවලා ටක් ගාලා. මොකද මේ ඉන්න නෑදෑයන්ගෙන් ගොඩක් අය දැකලා නැතිවදී අපේ මේ ආදරණීය කලාකරුවන්ගේ සැඟවුණු දක්ෂතාවය. ඒ නිසා ආරාධනා කරන අඩියක් නටලා ඉස්සරහට ඇවිල්ලා මනමාලි වෙනුවෙන් ආදරණීය කවියක් කියලා ආදරණීය විදියට ගලයි තකොට. ඉතින් නෙමෙයි මොකද වාදක මාත් එක්ක නේද? වාදක මාත් එක්ක එන දෙයිය කල්ලෝ. නේ මෙයාම වාදක මාත් එක්ක. ඔව් යාළුවා ඉන්නවා මෙතන ආව. බෙර පදේකුත් ගහමුද? බෙර පදේකුත් ගහමු. බෙර දෙන්න. ඒ සැඟවුණු දක්වලා ඔක්කොම වෙන්නන් කියලා තව සැඟවුණු දක්ෂතා ගොඩක් තියෙනවා. මම කතා කරන්නද? ඈ නාම. සැඟවුණු දක්ෂතා මායික් කරපුවා තියෙනවද? බදින්න බැයිද? පුටු වලින් තියෙන. අල්ලන් ඉන්න. පුටුවක් නෙවෙයි පුටු වලින් තියෙන. පුටු වලින් තියෙන.
කොයි හරිය මීගොඩ පව් කළාම කොහෙද මීගොඩ කවුරු එක්කද ඔබ ඉන්නේ සඳුන් මං ඇවිල්ලා ඉන්නේ බලන්න නමුදලා පායි කියලා වෙලාව ආයෙත් අදුන බයි එක සුරංගයි ඔයා මොකේද ඒ හින්දා බය නැතුද ඉඹ ගැව්වේ නැද්ද පිටිවල පන්සලේ කටිනේ නෑ බා මම ගන්න හොඳ නෑ බා මේ ගමේ ගිහිල්ලා නෑ තැන්වල ගොඩක් අපි ඒ පැත්තේ ආවෙන්නේ නෑ ගිහිල්ලා නැහැ කියන්නේ මම දෙන්නවා නැට්වික් කියලා කියන කතාව ඩිරිඩිරිඩිං ඩිං ඩිං ඕ දානවා මං බ්ලොග් එකේ දානවා මම ෆෝන් එක වැඩි වෙන්නේ නැද්ද බෑ කියලා එන්නනේ යන්න කියන්නේ ආනේ දෙන්නගෙම ඔළුවේ පොල් ගස් දෙකක් තියෙනවා කියන්නේ අර ඒක පොඩ්ඩක් ඇල වෙලා තියෙනවා අරය බැලුව දඩ බඩ ගාලා අරය බැලුව ටිකක් කියලා යන්න ඒක පොල් ගහලා ආයුබෝවන් මොකද්ද පාරට ඇවිල්ලා මේ කල්ලා නැච්චා මේ මොකද්ද මේ ආයුබෝවන් ජෝක් පටන් ගන්න දෙකාව දුවේ ආවක දාන්න ඔක දාන්න තල්ලු කරන්න තා එන්නේ ඇයි මේ අල්ලන්නේ මොකද්ද මේ ශ්‍රී ලංකාවේ කතාව කරන්නේ මම වතුරක් ගන්නවා ආයේ නැවිලි මේක දාන්නේ මේක දාන්න මේ හාව දිගන්නත් බෑ ආයෙත් කිල්ල බලන්න අර වැඩිවට කොහොමද බලන්න ගන්න ඕනේ ඉතුරු ටික ඕ ඉතුරු ටික මොකද හිනා එනවා ඉතුරු ටික මේක ඔයාගේ අයියෝ ඒක තමයි අරයි දැන් ඉන්දියා කියාගෙන එන්න ඉන්දියා කියාගෙන එන්න ඕනේ දැන් මේව ගමනක් ඒවා නේද අන්නේ මම ගන්න මේ කරකාර බන්දාලා කියාගෙන එන්න ඕනේ අර ඒව භාග්‍ය වන්නේ ඒක කට්ටිය වාඩි වෙලා ඉන්නවා තියෙන දඩේ ටික වාඩි වෙලා තමයි මෙච්චර ආයේ කියන්නේ යා යන්න දෙන්න කියන නැත්තම් අපි යන්නේ අපි කියන්නේ ඒක ආයේ කකා වෙටි ඒවා වෙච්චාවේ පරියන ඔය වැඩි රැජ්‍ය වෙනවා කිව්වේ නැත්නම් සැර වැඩි වෙනවා මේ මේ විනාඩි දෙකට ඔක පත්තු කරේ ඔයාගේ පරක් වෙනවා ඒක තමයි අපරාධ සැර වැඩි වෙනවා කියන්න මං ගහන්න ඔයා කියන්නේ කියන්නේ අපි කියන්නේ උඹනේ දැන් ගහන්න अपने
කැකුළු නාමල් වස්සා ආයි ගියා අපිට හිටිය ලපටි කැකුළු නාමල් වස්සා ඒක කියන්න දිගටම ගියා අපිට හිටිය ලපටි කැකුළු නාමල් වස්සා අපිට හිටිය ලපටි කැකුළු නාමල් වස්සා ගියා අපිට හිටිය ලපටි කැකුළු නාමල් වස්සා අපිට හිටිය ලපටි කැකුළු නාමල් වස්සා හරිනේ ඇතුලේ නැස්ති කරලා තියෙනවත් තියෙනවා මේ ගලවන්න එපා. තුන් හිතකවත් තිබ්බ නැහැ මේ හාමුදුරුවනේ මේ දිමුවා කිසිම ප්ලෑන් එකක් නැහැ ඩෙනිමල් ටී-ෂර්ට් එක ගහගෙන වෙන්නත් එක්ක අහන කට්ටියට පොඩි කොටක් ගන්න කියලා ඩෙනිමල් ටී-ෂර්ට් එක මං නිකුනේ මේ අरे रे over अरे गलवන්න බෑ ඔය මේ දැන් ඉවරයි දැන් ඉවරයි පේනවා වෙඩින් එකේදී තුන දැන් වීඩියක් අතන මෙයාලා තියන්න බෑ අරන් එන්න ඕනේ අරන් එන්න පිළිගැනීමේ ගීත කියව එන්න එන්න පිළිගැනීමේ ගීත කියන්න පිළිගැනීමේ ගීත කියන්න එපා ආවතුටින් මේ වනාල කුමා ළමයා නලවන්න ගොඩ හරි. අද ළමයා නලවන්න ගොඩ හරි. අර එන්න තුනේ. විසල් යන්න දීපම බෝස් නැති ලා. දැන් නලවිලි කියලා එන. නලවන්න ඕනේ. Grupo